සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රේසාත් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සිදුවෙච්ච වෙඩි තැබීමකින් මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ මිය යාම නිශ්චිතවම පොලිසියට වාර්තා කරගන්න බැරි වුණේ ඇයි? මොකද්ද මේ සිදුවීම? ඩෑන් ප්‍රේසාත් මොකද වුණේ? අපි කතා කරමුද ඒ ගැන? Jamud Dilshan, the presenter. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ ඒ කියන්නේ 22 රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් සංකීර්ණයේ උඩුමහලකදී මේ වෙඩි තැබීම සිදු කරලා තියෙනවා කියලා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් තමයි වෙඩි තැබීම සිදු කරලා පලා ගිහිලා තියෙන්නේ. මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදා ගැනීමෙන් මේ වෙඩි තැබීම සිදු කරලා තියෙනවා කියලා. ඩෑන් ප්‍රේසාත් මේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබලා රෝහල් ගත කිරීමෙන් පස්සේ මිය ගිය බව පොලිස් ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කළා තිබුණා. ඉන් අනතුරුව ලංකාවේ විවිධ මාධ්‍යයන් රාජ්‍ය මාධ්‍ය වගේම විවිධ පෞද්ගලික මාධ්‍යයන් විසින් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා විසින් ඩෑන් ප්‍රේසාත් මිය ගිය බවට විවිධ තොරතුරු පළ කරලා තිබුණා. නමුත් පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රේසාත් මිය ගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව. ඒ අනුව නිශ්චිතවම හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා පොලිසියට සහ වෛද්‍යවරුන්ට ඩෑන් ප්‍රේසාත් නිශ්චිතවම මිය ගියාද නැද්ද කියන කාරණාව. කොහොම වුණත් අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ටාස විසින් තහවුරු කරගෙන තිබුණේ වෙඩි වැදිච්ච රෝහල් ගත වුණු ප්‍රතිකාර ලැබුමින් සිටි ඩෑන් ප්‍රේසාත් ඊට පස්සේ මිය ගිහිල්ලා තියෙනවා කියලා. වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රේසාත්ගේ උඩුහිස ප්‍රදේශයට වගේම තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපු ප්‍රදේශයට එල්ල වෙලා තිබුණු බව තමයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එහෙනම් කවුද මේ ඩෑන් ප්‍රේසාත් කියන්නේ? අපි ඊළඟට ඒ කාරණාව බලමු. ලංකාවේ විවිධ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වයන් ඔස්සේ අපි දන්නවා විවිධ වූ ප්‍රකට පුද්ගලයන් ඉන්නවා. ඒවා පිළිබඳ විවිධ වූ මාතෘකා ඔස්සේ කතා කරන. අපි දන්නවා ඩෑන් ප්‍රේසාත් කියලා කියන්නේ ලංකාවේ ආර්ථික සමාජ සහ දේශපාලනික වටපිටාව ඔස්සේ මිනිසුන් වෙනුවෙන් සමහර තැන්වල උදව් කරන්න ඉදිරිපත් වෙන පුද්ගලයෙක්. ඇත්තටම ඔහු මිනිස්සුන්ට උදව් කළාද? සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැකපු කාරණාවක් තමයි ඩෑන් ප්‍රේසාත් මැරුණ කියලා කියන්නේ. මිනිස් ගොඩාක් වෙලාවට දාලා තිබුණේ අපිට හිතා ගන්න අමාරු මියගිය පුද්ගලයෙකුට ලැබෙන ප්‍රතිචාර නෙවෙයි. ඩෑන් ප්‍රේසාත් ඇයි මිනිස්සුන්ට මෙච්චරම එපා වුණේ කියන කාරණාව අපි හොයන්නම ඕනි කාරණාවක්. ඩෑන් ප්‍රේසාත් වෙනි මිනිස්සෙක් ලංකාවේ ඇතුලේ සමාජ දේශපාලන වටපිටාවේ ඒ දේවල් වෙනස් කරන්න වගේම මිනිස්සුන්ගේ විවිධ වූ චේතනාවන් වෙනස් කරන්න ඉදිරිපත් වෙච්ච විදි අපි විවිධ විදිහට දැක්කා. ලංකාවේ හිටපු පොලිස්පති වෙච්ච දේශපාලන තෙන්නකෝන් අත්අඩංගුවට ගන්න බව පොලිසියෙන් ප්‍රකාශ කළාට පස්සේ දේශපාලන තෙන්නකෝන්ගේ පැත්තට මාධ්‍ය හමුවක් කියලා කතා කරන්න ඩෑන් ප්‍රේසාත් සමත් වෙනවා. ඒකට හේතුව උනේ මොකක්ද? මේ දේවල් පිටපස ක්‍රියාත්මක වෙච්ච දේශපාලන හස්තය මොකක්ද? ඩෑන් ප්‍රේසාත් අද වෙනකොට මරුතුරුට යවන්න බලපාපු හේතුන් මොනවාද? මේ කියන කාරණා පිළිබඳව මම හිතනවා සමාජය දැනුවත් විය යුතුමයි. මොකද ඒක මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඉතින් ඩෑන් ප්‍රේසාත් වැනි චරිතයක් අද මේ විදිහට සම්පූර්ණ නින්දකට යවන්න හේතුනේ ඩෑන් ප්‍රේසාත්ගේ ක්‍රියාකලාපයද? එහෙම නැත්නම් ඔහු ක්‍රියාත්මක වන දේශපාලන වටපිටාව ඇතුලේ ඒක බලාගෙන ඉන්න බැරි වෙච්ච පිරිසක්ද? මේ ප්‍රශ්න සියල්ලටම අනිවාර්යෙන්ම සමාජයට උත්තර සැපිය යුතුමයි. මොකද ඩෑන් ප්‍රේසාත් කියලා කියන්නේ සමාජයේ යම් සමාජ සහ දේශපාලන වටපිටාව ඇතුලේ යම් දෙයක් හොයන්න උත්සාහ කරපු පුද්ගලයෙක්. එය සාධාරණද අසාධාරණද කියන කාරණාවට මේ වැදගත් වෙන්නේ. ඔහු ලාංකික පුරවැසියෙක් කියන කාරණාවයි. එහෙනම් අපි ඉස්සරහට මේ පිළිබඳව වැඩි දුරටත් කතා කරමු. ඉකින් එන්න චවිවා මම සමෝද. Jamud Dilshan, the presenter.